ඔන්න දුවේ පුතේ ඔයාලා වගේ එඩිටර් චූටි අලිපෙටියේගේ කතාවක් තමයි අද මං අරගෙන ආවේ. එහෙනම් අපි කතාව බලමු. එයාගේ නම තමයි එලි. එලි තමයි අලිරංචු හිටපු චූටිම කෙනා. ඒ වුණාට එයාට ලොකු හීනයක් තිබුණා. මොකද දන්නවද? ලොකු අය වගේ ලොකු වැඩ කරන්න. නිදිබීත වෙන්න. එක දවසක් එයාට ඇහුණා අනිත් අය කතා කරනවා අපිට බොන්න තිබ්බ වතුර වල හිඳිලා. ඒ වුණාට කන්තෙන් එහා පැත්තේ නම් වතුර වලක් තියෙනවා. අපිට දැන් යන්න පුළුවන් නම්. ඉතින් ඒක ඇවුවට පස්සේ එලියට නින්දකුත් නැහැ. මම චූටි වෙන්න පුළුවන්. නමුත් මට මෑණට උදව් කරන්න පුළුවන්. එලි එයාටම කියාගත්තා. ඉතින් මෙයා තනියම අර වතුර වල හොයන්න පිටත් වුණා. ඉතින් උනාට වනාන්තරේ නම් හරිම හඳුරුයි. දිලිසෙන කිනිමැස්සන් උඩා තරු වගේ මෙයා වටේ ගියා. එහෙම යනකොට එකපාරටම අර චූටි යාළුවෙක් හම්බුණා. එලි ඇහුවා "ඔයා තනියම දින්නේ?" "ඔව් යාළුවේ. එන්න මං ඔයාට හරි පාර පෙන්නන්නම්." ඔන්න දෙන්නම එකතුලා ගමන පිටත් වුණා. මෙහෙම ටික දුරක් යනකොට එකපාරට විශාල කන්දක් එයාට හම්බුණා. ඔවුන් කන්දත් කොහොම හරි නැගලා තනකොළ තින තැනටලාවකට ආවා. ඔන්න එකපාරට එළිය හදිසියෙම මේ මඩේ වැටුණා. ඔන්න කොහොම හරි කඹයක් දාලා අර චූටි යාළුවා එළියව ඇදලා ගත්තා. හැබැයි ඉතින් එළියට නම් හරිය විනෝදයි මේක. මඩෙන් එළියට ආපු එළිය ආයෙත් ගමන පටන් ගත්තා. එහෙම යනකොට එකපාරට වඳුරු රැඩක් එයාලට හම්බුණා. එයාලා කිව්වා "ඔය පැත්තෙන් යන්න එපා යාළුවේ. ඔය පැත්ත අනතුරු සහිතයි." "බොහොම ස්තුතියි යාළුවනේ" කියලා මේ තින්න ආයෙ ගමන පිටත් වුණා. ඔන්න මෙයාලා අන්තිමට කොහොම හරි ලස්සන දිලිසෙන වතුර වලක් ළඟට ආවා. එළියට හරිය සතුටුයි. මම ඉක්මනින්ම ආපහු ගිහලා අපේ රංචුවට මේක කියන්න ඕනි. එළිය බය නැතුව නිර්භීතව ආපහු එන්න පටන් ගත්තා. නිර්භීත වීම කියන්නේ ඉද්දියට යාමයි කියලා එයා යාටම කියාගත්තා. අමාරුවෙන් කොහොම හරි මේ දෙන්න ආපහු රංචුව ළඟට ආවා. "මගේ පුතේ ඔයා කොහොම හරි ඒක කරා නේද?" "ඔව් අම්මේ. මම පොඩි වෙන්න පුළුවන්. ඒ වුණාට මට ලොකු වැඩ කරන්න පුළුවන්." ඔන්න එදා ඉඳන් අලිතලේ නිතිබීතම අලිපැටියා එලි. ඉතින් දුවේ පුතේ ඔයාලත් බය නැතුව ඉදිරියට හැම දෙයකටම මොන දෙන්න. නැතකැතුව මගේ channel එක subscribe කරලා තියාගන්න.